මගේ ආසල් ජීවිතයේ තුළ මගේ පාසලේ අන්තිභාර ගුරුතුමා අද ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා විදිහට වැඩ බාර ගැනීමට දේශපාලන අදහස කුමක්ද ඒ ස්ථානයට පැමිණිලා එතුමාට සුබපැතුම් එක්කලා යන්නට මම ඒක යුතුයකම කියනවා. විශේෂයෙන්ම මම සන්තෝෂ වෙනවා 2018 ප්‍රාදේශ සභාපතිවරණේ අපි මගේ ගුරුතුමාත් මාත් මේ ප්‍රාදේශ සභාව නියෝජනය කරේ මේ වැල්ලවාය ප්‍රදේශයේ තියෙන ගැටලු සම්බන්ධව නිරන්තරයෙන්ම දෙන්නේ තමයි. ඒ ගුරුතුමා මගේ ආදරණීය ගුරුතුමා අද මේ ස්ථානයේ සභාපතිවරයා විදිහට සභාපති. මම විශ්වාස කරනවා වර්තමාන රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඒ දීපු ජනවරමට ගරු කිරීමක් වශයෙන් මේ ප්‍රාදේශ සභා බල ප්‍රදේශය තුළ අති බහුතරයක් ජනතාව ජාතික ජනබලවේගය විශ්වාස කරලා අතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේම පාර්ලිමේන්තුවේ 159ක් වුණු අති බහුතර මන්ත්‍රීවරු ප්‍රමාණයකුත් විශ්වාස කරපු ජනවරම ක්‍රියාත්මක කරන්න වැල්ලවාය ප්‍රාදේශ සභා බල ප්‍රදේශය තුළ ඒ සිදු කරන ක්‍රියාකලාපයන් තවදුරටත් ශක්තිමත්ව කරගෙන යාම සඳහා ජාතික ජනබලවේගයේ සභාපතිවරයෙක් පත් කර ගන්න ඕනේ කියලා මේ ප්‍රදේශයේ මිනිස්සු විශ්වාස කරනවා. මම ඔබතුමාගෙන් බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. ඔබතුමා සඳහන් කරපු ආකාරයෙන් ඒ වගේම අපේ සම්බන්ධීකරණ කමිටුවේ කරු සභාපතිතුමනි මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය සඳහන් කරපු ආකාරයටම ඒ ජනතාව බලාපොරොත්තු වෙන අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කරන්න මේ අද වැඩ බාරගෙන සභාපතිවරයාට උපසභාපතිවරයාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විපක්ෂයකට එහා ගියපු මේ සභාවේ සාමූහික වගකීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගනු ලබන සියලු යහපත් ක්‍රියාමාර්ගවල සියලු යහපත් අරමුණු වෙනුවෙන් අපි අපේ යුතුයකම සහ වගකීම අපි කරනවා කියන ප්‍රතිඥාව මේ වෙලාවේ වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ මම හිතන්නේ ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් වැල්ලවාය ප්‍රාදේශ සභාවට මන්ත්‍රීවරු විදිහට පත් වෙලා ආපු ආදරණීය මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා. මම හිතන්නේ මේ Taman නියෝජනය කරපු හැම කොට්ටාසයකම ජීවත් වෙන අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තුව තමයි Tamanගේ ගමේ තියෙන අඩුපාඩු ටික Tamanගේ මහජන නියෝජිතය හරහා ඉෂ්ට සිද්ධ කර ගන්න අවස්ථාවක් උදා වෙයි කිය. ඒ නිසා තමයි ඔබට ජනවරම ලැබලා දීලා තියෙන්නේ. මම විශ්වාස කරනවා ඒකට නායකත්වයේ ගම්මුල ඔබ ගනීවි. අනේ වෙනුවෙන් ගරු සභාපතිතුමාගේ මැදිහත් වීම, ඒ වගේම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපතිතුමියගේ මැදිහත් වීම ලබා ගැනීම ප්‍රදේශීය ජනතාව මුහුණ පාන ගැටලු ටික ඉදිරි වසර 4 කාල සීමාව තුළ ඉෂ්ට සිද්ධ කරන ඔබ සිල් දනාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. අවසාන වශයෙන් විශේෂයෙන්ම මම බොහොම සතුටු වෙනවා. මගේ පාසල් අවධිය තුළ මගේ සිංහල විෂය ගුරුතුමා, ඒ වගේම මගේ පන්ති භාර 11 ශ්‍රේණියේ දීපු මගේ පන්ති භාර ගුරුතුමාද මේ ප්‍රදේශයේ පළවෙනි පුරවැසියෙක් බවට පත් වුණා. විපක්ෂයේ නියෝජනය කරමින් ඊට නායකත්වය ලැබලා දෙන්න ඒ ගෝලයාට විදියට මට අවස්ථාව උදා වෙලා තියෙනවා. මම හිතන්නේ බොහොම සුසංයෝගයකින් අපිට මේ ගමන මේ ප්‍රදේශයේ වෙනුවෙන් ශක්තිමත්ව ගමන් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම බොහොම සතුටු වෙනවා තවත් වසර 4ක් දේශපාලන අධ්‍යක්ෂින් ලබා ගන්න ඔබ යටතේ කටයුතු කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙමි. අවසාන වශයෙන් උත්තර සභාපතිතුමාට උපසභාපතිතුමාට මන්ත්‍රී මණ්ඩලයේ සියලු දෙනාට මගේ සුභාශිර්වාද මම දෙනවා සියලු දෙනාට